Hello guys, welcome to Tarshi Innovation Channel එකට. මම දැන් මොකද මේ වීඩියෝ එක කළා. මොකද ඔයා මේ වීඩියෝ බලන්න ඉන්නේ thumbnail එක දැකලා. ඉතින් thumbnail එකේ විදියට මම අද කතා කරන්නේ 5 එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම මේකෙන් අද කතා කරනවා මොකක්ද මේ 5 එකක් කියන්නේ 5 එක කොහොමද හරියට account එක හදාගන්නේ කියලා. ඉතින් මට මේ 5 එක ගැන එක වීඩියෝ එකෙන් කවර් කරන්න බෑ. මේක ලොකු collection එකක් මේ. ඉතින් channel එක subscribe කරලා තියනවා මතක කරන්න එක. ඇසින් කවුසි ඉන්වර්ෂන් චැනල් එක ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම්. මම මේකෙන් කතා කරනවා e-money සහ tech video කියන කැටගරි දෙක mainly focus කරනවා. මොකද e-money කියන එකෙන් ඔයාලට පුළුවන් ගෙදර ඉඳන් සල්ලි හම්බ කරන්න හොඳ මෙතඩ් දෙයක් මම කතා කරනවා. එකක් 500 ක බයින. මේ දෙක අපිට පැහැදිලි income එකක් ගන්න පුළුවන් හොඳ example දෙකක්. ඊට පස්සේ මම කතා කරනවා tech videos. ඉතින් මේකට අදාළ වෙනවා Adobe Premiere Pro සහ Photoshop දෙක ගැන මම පොඩි collection එකක් මේකේ දාන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මම කතා කරනවා මේ unboxing සහ review කියන පැත්තක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එක වටිනවා කියනවා අනිවාර්යෙන් subscribe කරලා දෙන්න අමතක කරන්න එපා. ඉතින් අපි වැඩි බයිල ගන්න නැතුව අපි මොන වීඩියෝ එකට කතා කරමු. Let's go to the video. හරියට මුලින්ම කරගන්න ඕන මෙන්න මේ වගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි තියෙන browser එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේක search එකක් දාගන්න 5 කියලා. ඉතින් 5 එකට search එක දැම්මම පස්සේ එන පළවෙනි result එකෙන් පළවෙනි website එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ උඩින් තියෙනවා sign in කියලා. අන්න ඒක click කරගන්න. හරි ඉතින් ඒක click කරන් පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ වගේ option L තියෙනවා. මේක Google එක email එක දෙකම තියෙනවා. ඉතින් ඔයා ගොඩක් කැමති නිසා ගොඩක් පහසු වෙන එකකින් ඔයා මේකට sign up වෙන්න. ඉතින් sign up වුණාන් පස්සේ මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක user name එකක් දාන්න ඕන. ඔයා user name එකක් දාද්දී මේකට space තියන්න එපා. තිබුණොත් ඔයාගේ name එක reject වෙනවා. ඒක නිසා space තියන්න නැතුව ඔයාගේ දැන් නම. ඔය නම තියෙන වෙන කවුරු හරි log වෙලා තියෙන්න පුළුවන් මේකට. එහෙම වුණොත් ඔයාගේ නම reject වෙනවා. ඒක නිසා ඔයාගේ නම වෙනස් කරලා හරි මේකට sign up වෙන්න. ඉතින් මේක වෙනස් වුණයි කියලා display name එක වෙනස් වෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් එකට වෙන්නේ නැහැ. හරිගසින් දැන් මේක පොඩි සිලෙක්ෂන් එකක් කරලා දෙන්න බලන්න පුළුවන්. ඉතින් මේක ලොකෝ ඩිස්ප්ලේ කරන්න ඕන දේවල් නෙමෙයි. මේකට වීඩියෝ බලන් නිරෝධය කරගන්න පුළුවන්. ඉතින් guys දැන් අපිට කරන්න තියෙන්නේ මේකට අපේ personal information ටිකක් දාගන්න. ඉතින් මේකට කිසි බය වෙන්න දෙයක් නැහැ. මේක අපිට private privacy එක අපේ රකින්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේකට first name එකයි last name එක හරියට පිළිවෙලට දාගන්න මේකේ name එක ඉල්ලද්දි. ඉතින් මගේ example එක ගත්තොත් මගේ නම වෙන්නේ තරුෂ් සස්සර, මගේ first name එක වෙන්නේ තරුෂ සස්සර කියන last name එක. අන්න ඒ විදිහට මේක type කරගන්න. ඉතින් ඔයා type කරගන්න නම අනුව තමයි ඔයාගේ display name එක add වෙන්නේ. හැබැයි මතක තියාගන්න ඔයාලට display name එක change කරන්න පුළුවන්. හැබැයි ඔයා කරන කැටගරිය එකත් එක්ක ඔයාලට ක්‍රියේටිව් එක ලිහිට වෙනවා. මේ ඩිස්ප්ලේ නේම් එක ගන්න ඒක සිලෙක්ට් කරලා ඔයා දෙන්න. ඊට පස්සේ මෙතන ලෝගෝ එකක් සිලෙක්ට් කරන් තියෙනවා. ඔයා ලෝගෝ එක තමයි රිකමන්ඩ් කරන්නේ. ඔයාගේ ලෝගෝ එක ඔයාගේ ෆොටෝ එකක් හරි නැත්නම් ඔයාගේ ෆොටෝ එක එඩිට් කරලා හරි මාක් හරි කරලා මේකට දාන්න. ඔයා Google එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න එපා. එහෙම වුණොත් ඔයාගේ ප්‍රොෆයිල් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න දැන් Google එකේ තියෙන ෆොටෝ එකක් ඔයා දැන් හොරාට උස්සලා දාන ෆොටෝ ගන්නේ. ඒ ෆොටෝ එක දැම්මම පස්සේ යන්න උඩුවන් ඒ සෙල. ඒ කියන්නේ දැන් ඔයා මාක් හරි වංචා කරන කෙනෙක් නැත්නම් ඔයාගේ සෙල එක ෆේක් account එකක් අන්න එහෙම කියන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ ඔරිජිනල්ම ඩීටේල්ස් මේවල දාන්න මතක කරන්න එපා. දැන් අපි ගස් මේක ඩිස්ක්‍රිප්ෂන් එකක් ක්‍රියේට් කරමු. ඉතින් මම මේ වැඩේ කරන්නේ ChatGPT එකේ. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් කරගන්න. නැත්නම් ඔයාලට හොඳට ක්‍රියේටිව් විදිහට ගන්න පුළුවන් නම් ඩිස්ක්‍රිප්ෂන් එක ජෙනරේට් කරන්න පුළුවන් නම් ඔයාලට අතින් කරන්න පුළුවන්. ඉතින් මම පාස්වර්ඩ් ChatGPT එකට යනවා. ඔයාලට පුළුවන් නම් මේ විදිහට කරගන්න. ඉතින් ගස් දැන් ඔයාලට පේන ඉතින් මම මෙතන ටයිප් කරගෙන තියෙනවා a definition subtitle of a video editor කියලා. ඉතින් මෙතන ඔයාලට පුළුවන් video editor කියන එක change කරගන්න ඔයාගේ skill එක මත. ඔයා ෆොටෝ එඩිට් කරන කෙනෙක් නම් ඔයාලට ෆොටෝ එඩිට් කරලා දාන්න පුළුවන්. දැන් ගස් මම මේ sentence එක මේකට input කරන් පස්සේ මෙයා මේ process කරලා මට මේක හරියන output එකක් ලබා දෙනවා. ඉතින් ගස් මම මේ දුන්න output එක copy කරන් ගිහලා file එකට ගිහිල්ලා ඒක paste කරගන්නවා දාලා තැනට.
ඉතින් ගස් දැම් මේ ඕපන ඉන්ටපේස් එක අට බලාගන්න පුළුවන් සිලක්ෂන් එකක් තියෙන්නේ මේ සිලක්ෂන් එක ඔයාගේ ස්කිල් මත තමයි තීරණය වෙන්නේ. ඉතින් ගස් දැන් මම මෙතන සිලෙක්ට් කරන්නේ වීඩියෝ ඇනිමේෂන් කියන එක. ඔයා ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක් නම් ෆොටෝ එඩිට් කෙනෙක් නම් ඒක සිලෙක්ට් කරලා ඔයාට අවශ්‍ය කරන්නට පුළුවන් දේ මෙතනින් සිලෙක්ට් කරගන්න. මේක ලොකට එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ. මට පුළුවන් දේ මේ ඔයාට පුළුවන්. ඒක නිසා ඔයාගේ ස්කිල් එක මත ඔයා මේක සිලෙක්ට් කරගන්න. ඉතින් ගස් දැන් ඔකට තියෙන්නේ මේක ෆෝන් නම්බර් වෙරිෆයි කරගන්න. ඉතින් මේක ඉතින් අමාරුවක් නෑ. ෆෝන් නම්බර් එන්ටර් කරලා ඒකට OTP කෝඩ් එක මේකට එන්ටර් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එක වෙරිෆයි වෙලා තියෙන. ඊට පස්සේ මේක එන්ටර් දුන්න ගමන් ඔයාගේ account එක ඔටෝමැටික් ක්‍රියේට් වෙනවා. ඊට පස්සේ guys දැන් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේ කොහොමද gig එක හදන්නේ කියලා. ඉතින් අද කතා කරේ 5 එකේ account එක කොහොමද create කරන්න කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ගන්නවා කොහොමද 5 එකේ gig එක create කරලා ඒ gig එක create කරන්න අවශ්‍ය කරන ෆොටෝ එක Photoshop එකෙන් කොහොමද edit කරගන්න කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එක සෙට් වෙන්න අමතක කරන්න එපා. ඉතින් අදට මම යනවා. bye bye.